ඉතින් මේ තියෙන්නේ අපි හදපු ගාඩන් එකක්. මේන්ටේන් කරන්න කලින් එක තමයි මේ. අපි බලමු මේන්ටේන් එක කරාට පස්සේ කොහොමද ගාඩන් එකේ පෙනුම කියලා. ඔන්න මේ විදියට තමයි මුලින්ම අපි හදන්න හදපු ගාඩන් එක අපිට පේන්නේ. ටිකක් මඩවලක් වගේ තැනක්, තනකොළ මුකුත් නැහැ. ඉතින් අපි ගාඩන් එක ටිකෙන් ටික හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. දැන් වටේ පැල ටිකක් හිටවලා විදුල සුද්ධ කරන ගමන් තියෙන්නේ. මතක් කරගන්න ඕන මේ භූමිය තියෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩ. එහෙමත් නැත්නම් මේකේ යටටට්ටුව වාහනාංගනයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒකේ කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩ තමයි මේ අපි හදන ගාඩන් එක තියෙන්නේ. ඉතින් ඔන්න හදලා ඉවරනවා මේ විදිහට තමයි තියෙන්නේ. දැන් තනකොළ එහෙම ටිකක් වැඩිපුර වැවිලා තියෙන්නේ. අපි මේ ටික සුද්ධ කරලා මේන්ටේන් එකක් තමයි අද දවසේ කරන්න යන්නේ. ඉතින් මේ විදිහට තනකොළ ටික හොඳට වැවිලා තියෙනවා. මේ බෝල හැඩේ ගස් ටිකක් වැඩිපුර වැවිලා අපි ඒවත් පොඩ්ඩක් ට්‍රිම් කරගන්න ඕන. මේ පේන විදිහට දැන් තනකොළ එහෙම අනවශ්‍ය තනකොළ වර්ග වැවිලා පොඩ්ඩක් අපිලිවෙල වෙලා තියෙන්නේ. ඉතින් අපි මේන්ටේන් එක දවසේ මේ ටික ලස්සනට තනකොළ සුද්ධ කරලා මේ අපේ වහපු තනකොළ එක ගානට ට්‍රිම් කරලා පිළිවෙලකට හදන්න තමයි යන්නේ. මෙතනත් මේ අපි රතු පාට මල් ගස්සේම පිටිපස්සේ තියෙන එකට වඩා ඉස්සරහා එකක් වැවිගෙන යනවා. ඒකින්ද අපි ඉස්සරහා තියෙන හැමිලියා පඳුරු ටිකක් ට්‍රිම් කරලා මේ විදිහට හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි මේ ගස් ටික මුලින් පොඩ්ඩක් කප්පාතු කරලා රවුම් හැඩයට මේ විදිහට හදාගත්තා. පොඩි හැඩයක් තියෙනවා. තව කප්පාදු වාර දෙක තුනක් යනකොට මේක මීට වඩා හරිම ලස්සන රවුම් හැඩයකට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ ටිකත් අපි ටිකක් කොට කරගන්න පිටිපස්සෙන් තියෙන රතු පාට බලනකොට ටික වැහෙන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට අපි මල් තියනවා කියලා ලෝභ වෙන්නේ නැතුව මේ ටිකත් ගානට කොට කරලා කපලා ට්‍රිම් කරලා හදාගත්තා. පිටිපස්සේ තියෙන රතු පාට බලනකොට පඳුරු ටික හොඳට පේන විදියට. මේ තියෙන්නේ මේ රතු පාට බලනකොට ටික හරිම ලස්සනයි. බලන්න පේනවා හැමතැනම පිරෙන්න මල් තියෙනවා. හැමදාම මේ විදියට මේ ගස්වල මල් තියෙනවා. ඉතින් මේ විදියට අපි මේ ගස් ටික ට්‍රිම් කරලා පිටිපස්සේ පඳුරු ටික පේන විදියට හදාගත්තා. අනිත් කසුත් ඒ විදිහට අවශ්‍ය විදිහට වැදුනේ වැඩිච්ච ඒවා කපලා අයින් කරනවා. මේ වගේ පඳුරු වල වේලිච්ච මැරිච්ච කොළ හැම අපි ඒව තියෙනවා නම් අයින් කරගන්න ඕන. පඳුරු ඒ වගේ ඒවා තියෙනකොට අවලස්සන ගතියක් තියෙන නිසා අපි ඒ වගේවත් ටිකක් අයින් කරගන්නවා. ඊට පස්සේ මේ මල් පාත්ති අතර වැවිච්ච වල් පැල ඇටි, අනවශ්‍ය වල් පැල ඇටි, ඒ වගේ දේවලුත් අපි ගලවලා අයින් කරන්න ඕන. මේවා නැත්තම් මල් පාත්තිය පුරා මේව වර්ධනය වුණාම අපේ ගාඩන් එකේ ලස්සන නැති වෙන නිසා අපි මේ විදියට සුද්ධ කරගන්නවා. මෙතන අපි අයිනේ හිටවලා තියෙනවා ඉවාට වර්ණ දෙකකින් ඉවාට කහ පාට පෙළිය සුදු පාට පෙළිය. ඊට පස්සේ කර්ටන් ක්‍රීපර්ස් දාලා තියෙනවා මෙතනින් පහළට වැටෙන්න. ඒතර පහළින් නම් බලනකොට ලස්සනට පේන හින්දා ඒ පාත්ති වලත් හොඳටම තනකොළ වැවිලා අපි ඒවත් ගලවලා සුද්ධ කරලා තමයි අන්තිමට අපි පොර දාන්නේ. ඉතින් මේ විදිහට අපි පාට දෙකකින් දාපු පේලිය තියෙන්නේ. මේ විදිහට අපි පාත්තිය ඇතුළට යන අනවශ්‍ය වල් පැල ඇටි තනකොළ කඩලා සුද්ධ කරලා ගලවලා ඉවත් කරලා පාත්ති ටික පිරිසිදු කරගන්නවා. මෙන්න මේ ගස් තව ටිකක් වැවෙනකොට ලොකු බෙන්ජමිනා ගස් අපි හැඩයට කප්පාදු කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි මැෂින් එකෙන් තනකොළ කපලා ඉවර වෙලා අතු ගා ගන්න ඕන. අතු ගාවේ නැත්තම් මේ තනකොළ මේ එතන වැවිලා ඒක ලස්සනක් නැති වෙනවා. මේ විදිහට තමයි තනකොළ කැපුවට පස්සේ පිට බලාගන්න පුළුවන්. ඩෝෆ් මැලේසියන් ග්‍රාස් එක තමයි අපි යූස් කරලා තියෙන්නේ මෙතෙන්දී. මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් අපිට අපේ ගාඩන් එකේ මේන්ටේන් එකේ තනකොළ ටික කැපුවට පස්සේ. ඉතින් මේ විදිහේ ලොකු කුණු ගොඩක් අපිට එකතු වෙලා තියෙනවා අනවශ්‍ය වල්පැල ඇටි එහෙම එකතු වෙලා. ඉතින් අපි අන්තිමට තමයි මේ විදිහට තනකොළ එකට පොර දානවා. තනකොළ එකට පොර දාලා ඉවරලා අනිත් මල්පැල හැම එකකටම අපි පොර පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට තමයි තනකොළ කැපුවට පස්සේ ගාඩන් එක පේන්නේ. මෙතනින් ඉස්සරහා ලස්සන view එකක් තියෙනවා.
හොඳ view එකක් තියෙන තැනක්. ඉතින් අපි view එකට හානියක් නොවෙන්න තමයි ලොකු උස ගස් වැඩි පාවිච්චි කරන්නේ නැතුව ඒ view එකත් ආරක්ෂා වෙන විදියට තමයි garden එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මුදු මැදුරට යන පාර දෙපැත්තෙත් අපි සුදු පාට එකයි කහ පාට එකයි වාට දාලා තියෙනවා. සුදු පාට එකයි කහ පාට එකයි විතරක් දැන් මේ කොළ පාට නුදා කොළ පාට බ්‍රාස් එක තියෙන නිසා. මේ තියෙන්නේ මම අර කලින් කියපු රතු පාට බලු ලකුට එක. හරිම ලස්සනයි. අපේ ගමේ පාරවල් දෙපැත්තේම තියෙන නිල් පාට එක මේක ඊට වඩා ලස්සන එකක්. ඉතින් මේ විදිහට හැඩට ගස් ටිකක් බෝල හැඩයට ෂේප් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පහළ ඉඳන් බැලුවාම අපේ ගාඩන් එක තියෙන රූෆ් টොප් එක පේන විදිය. එතනින් පහළට කර්ටන් ක්‍රීපර්ස් ටිකක් දැන් හොඳට වැවිලා තියෙනවා ලස්සනට පේනවා ඒ ටික. මේ පැත්තෙන් බැලුවම ලස්සන කන්දක view එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගාඩන් එක තියෙන මේ ලොකේෂන් එක වටේ view එක හරිම ලස්සන තැනක්. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේන්ටේන් එක ඉවර කරාට පස්සේ අපේ ගාඩන් එක බුදුමැදුරට යන බොරළු පාර තව තවත් මේ ගාඩන් එකේ තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. එතකන් හමු වෙමු.